සාදරයෙන් පිළිගන්නවා හර්ෂණ දිසානායක අපේ YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් අද අපිට නිවාඩුවක් ලැබුණ දවසක්. ඉතින් ඇත්තටම හැමෝම බලාගෙන ඉන්නේ මේ කාර්යබහුල ජීවිතයක් ගෙවන හැමෝම බලාගෙන ඉන්නේ නිවාඩු දවසක් හම්බ වෙනකන් පොඩි නිදහසක් ගන්නනේ, පොඩි වැඩ ටිකක් කරගන්න, ගෙදර වැඩ ටික කරගන්න. ඉතින් අපිටත් ඒ වගේ දවසක් තමයි කියන්නේ ගිය සතියේ සෙනසුරාදා. ඉතින් අපි සෙනසුරාදා වැඩ ගොඩක් කරගත්ත ගෙදර වැඩ. ඉතින් ඒ ගැන තමයි අද අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙච්ච වීඩියෝ ඉවරනකම්ම නැදලා ඉන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. දැන් ෆින්ලන්ඩ් වලට ස්ප්‍රින් එක නිසා වෙනතට වැඩිය කලින් එළිය වැටෙනවා. උදේ 4-5 වෙද්දිම එළිය වැටිලා. ඉතින් අද වීකෙන්ඩ් එකක් වුණත් අපි ටිකක් කලින් නැගිට්ටා. ඒ වගේම තමයි අපි කලින් දවසට ප්ලෑන් කරා අද මොනවද අපිට කරන්න තියෙන වැඩ කියලා. ඉතින් මම මුලින්ම වොෂ් එකක් දාගෙන කිචන් එකට ඇවිල්ලා ඉස්සෙල්ලාම කරන වැඩේ තමයි කලින් දවසට හොදපු භාජන ටික අස් කරලා ඒ අදාළ තැන් වලින් තියෙන එක. ඊට පස්සේ ටී එකක් එහෙම බීලා තමයි අපි බ්‍රෙක්ෆාස්ට් එක ලෑස්ති කරන්නේ. ඉතින් මම උදේට පුරුද්දක් විදිහට තේ බොන්නේ නැති කෙනෙක්. ඉතින් ඒකත් එක්ක මම තේ බොන්නේ නැති වුණාට මම ඒ වෙනුවට බොන ඩ්‍රින්ක් එකක් තියෙනවා. ඉතින් ඒකට පළතුරු සහ තවත් දේවල් ටිකක් එකතු කරලා තමයි මේ ඩ්‍රින්ක් එක හදාගන්නේ. ඉතින් උදේට නැගිටලා මම කරන පළවෙනි වැඩේ තමයි ඒක. මොකද ඩ්‍රින්ක් එක හදාගෙන බීලා තමයි අනිත් වැඩ ටික පටන් ගන්නේ. ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න. අපේ නිවාඩු දවසක් නම් හරි අපි උදේවරුේ ගෙදර ඉන්න දවසක නම් හරි අපි ගොඩක් වෙලාවට සිම්පල් බ්‍රෙක්ෆාස්ට් එකක් තමයි උදේට ගන්නෙ. ඉතින් අදත් අපි දෙන්නත් එක්කම එකතු වෙලා ඇවෝකාඩෝ ටෝස්ට් එකක් හදාගත්තා. ඉතින් අපිට එළියට යන්නත් තියෙන නිසා අපි ඉක්මනින් කෑම කාලා ඒ වැඩේට තමයි ඊළඟට ලෑස්ති වෙන්නේ. පොඩි පොඩි දේවල් ටිකක් ගන්න තියෙනවා නේ. ගෙදරට උඩ කඩේ. ඇත්තටම මේ එක තැනකටත් නෙමෙයි යන්න තියෙන්නේ. දැන් ගොඩකට යන්න ඕන ටිකක් දුරට යන්නත් ඕන ලියලා තියෙනවා නේ. ලියලා තියෙනට යන්න ඕනේ තියෙන බඩුව ටිකක් තියෙන කීපයක් ගන්න. ඒ ටික අරගෙන ගෙදරට අවශ්‍ය බඩු ටික ගන්නත් ඕනේ. ඉතින් අපි කොහෙට යන්න කියලා පෙන්නන්න නේ. ඔව්. යන්න අපි.
අපි ඉස්සෙල්ලම ගියේ ස්ටේඩියම් අවුට්ලෙට් එකට. මොකද ඒකට යන්න හේතුව තමයි මට ග්ලව්ස් දෙකක් ගන්න අවශ්‍යතාවය තිබුණා. වෙන අත්‍යවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ග්ලව්ස් දෙක විතරයි ගන්න තිබුණේ. ඒක අරගෙන ඊළඟට ගියා ගිගන්තියකට. මොකද මම ගොඩක් දවස් ඉඳන් දැන් බලනවා කැමරා එකක් ගන්න. ඉතින් මට ගන්න අවශ්‍යක හොයාගන්න තිබුණේ නැහැ. මම කීප වතාවක් ගිගන්තියට ගියා. ඉතින් ආයෙත් පාරක් මේ ගිගන්තියකට යන්න එක තියෙනවද බලන්න. ඉතින් ගිගන්තියකට ගියාට නමුත් මට ගිගන්තියකින් එක ගන්න හම්බුන්නේ නැහැ. ඒක නිසා මම ආපහු පව එකට ගියා. පව එකෙන් තමයි අපිට ඒක ඒත් ගන්න තිබුණේ නැහැ. අපිට ඕඩර් කරන්න තමයි පුළුවන් වුණේ. දැන් ඔය ගිගන්තියක පව එක ඒ වගේම වෙර්කු කවුප්පා ඒ කියලා කියන්නේ මේ වගේ අපිට ඉලෙක්ට්‍රික් අයිටම්ස් තමයි ගන්න තියෙන්නේ. මම ඔය තුනේම කලින්ම බැලුවට මට ඒ ගන්න අවශ්‍ය කැමරා එක ගන්න තිබුණේ නැහැ. ඉතින් මේගොල්ලෝ හැම වෙලේම කිව්වේ ඕඩර් කරාට පස්සේ ගෙනල්ලා දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා අන්තිමේදී අද ඒ ඕඩර් එක දැම්මා. මේ මොකද ඕඩර් කරන්නේ නැතුව මේගොල්ලෝ එන ස්ටොක් එක ඒගොල්ලෝ ඉක්මනට ඉවර වෙනවා කියන එක තමයි යාලා හැම වෙලේම කිව්වේ. ඒකත් එක්ක මම පව එකෙන් ඒ ඕඩර් එක දැම්මා. ඕඩර් එක දාලා තමයි අපිට බඩු ගන්න අපේ අනිත් බඩු ටික ගන්න අපි ගියේ. ගෙදරට ඕන කරන බඩු ටික ගන්න යන තිබුණත් ටිකක් දවල් වෙලා තිබුණ නිසා අපි තීරණය කරා ලන්ච් එකත් අරගෙනම යනවා කියලා. ඉතින් අපි ගොඩක් වෙලාවට බුෆේ එකට එනවා නම් එන්නේ මේ ගෝල්ඩන් ඉන්දියා කියන ඉන්දියන් රෙස්ටොරන්ට් එකට. මේක තියෙන්නේ කලේවවල. ඉතින් මෙතන බුෆේ එක ගොඩක් හොඳයි, වැරයිටිස් ගොඩක් තියෙනවා. ඉතින් අපි කෑම කාලා ඊට පස්සේ තමයි බඩු ගන්න යනවා කියලා තීරණය කරේ. කන්නමට ඉන්නනේ. සුපුරුදු පරිදි අදත් අපි බඩු ගන්න ඉස්සෙල්ලම ආවේ ලීඩ්ල් එකට. ඔයා අපේ channel එකත් එක්ක ගොඩක් කල් ඉඳන් හිටපු කෙනෙක් නම් ඔයා දන්නවා අපි මීට කලින් ලීඩ්ල් එක ගැන පොඩි වීඩියෝ එකක් කරා. මම ඒ කාඩ් එකක් දාන්නම් බලන්න. මොකද ලීඩ්ල් එකෙන් බඩු අඩුවට ගන්න පුළුවන්. අපිට අර ඇප් එකේ සම්බන්ධව විස්තරයක් තියෙනවා. ඒ විස්තරේ බලන්න මම මේකේ විස්තර කියන්නේ නැහැ. ඉතින් අපි ලීඩ්ල් එකට තමයි ඉස්සෙල්ලම ආවේ බඩු ගන්න. ලීඩ්ල් එකේ අපිට ගොඩක් බඩු දේවල් ගන්න තිබුණෙත් නැහැ. නමුත් අත්‍යවශ්‍ය කරන අඩුපාඩු තියෙන බඩු ටිකක් තමයි ගන්න තිබුණේ. ඒ ටික තමයි මේ අපි ඉක්මනට ගන්නේ. ඊළඟට අපි ආවේ ඒෂියන් කඩේට. මොකද ඒෂියන් කඩේට අපි විශේෂයෙන් මෙන්න හේතුව තමයි එළවලු වර්ග ගොඩක් අපිට මෙතනදී ගන්න පුළුවන්. දැන් අපිට ලංකාවේ එළවලු ගොඩක් වර්ග තියෙනවානේ. ඉච්චර එළවලු වර්ග අපිට මෙහෙ ගන්න නැහැ. නමුත් ගොඩක් දේවල් තියෙනවා ඒෂියන් කඩේට එනවා. ඉතින් ඒ වගේම තමයි මේ තියෙන්නේ මේ කුරුම්බා. ඉතින් අපිට ලංකාව මතක් වෙනවා ඉතින් මේ දේවල් දැක්කම. ඉතින් මේ විදිහට තමයි කුරුම්බා තියෙන විකුණන්න මේ ඒෂියන් කඩේ ගොඩක් වෙලාවට මේක තියෙනවා. සහ එළවලු වර්ග ගොඩක් තියෙනවා. එළවලු ඒ වගේම මස් ගන්නවා අපි මෙතනින්. මොකද අපිට මස් වර්ග කිරලා ගන්න පුළුවන්කම මෙතන තියෙනවා. ඉතින් ඒක නිසා මසුයි එළවලුයි ගන්න තමයි අපි ඒෂියන් කඩේට ආවේ. ඉතින් බඩු ටික ඔන්න ඔක්කොම අරගෙන ඉවරයි දැන්. ඉවර වෙලා ඊළඟට දැන් මේ යන්නේ මගේ කොණ්ඩ ටිකක් කපා ගන්න. ඉතින් අපි බඩු ගන්න ලීඩ්ල් එක තියෙන කිට්ටුවම තමයි මේ සැලොන් එක තියෙන්නේ. තුර්කී වල කෙනෙක් තමයි මේ සැලොන් එක කරන්නේ. ඉතින් මම හැමදාම මෙතෙන්ට තමයි එන්නේ කොණ්ඩ කපා ගන්න. මොකද මම මේ හරි හිතවත් ඉතින් හැමදාම ගිහිල්ලා. ඉතින් ඒක නිසා මම වෙනතරට ගොඩක් වෙලාවට යනවා. හරිම අඩුයි. දවස ගත වුණේ. නිවාඩු දවසක් වුණත් ටිකක් කාර්යබහුල දවසක් වුණා. හැබැයි අපි ප්ලෑන් කරපු විදිහටම අද දවසේ ඔක්කොම වැඩ ටික අපිට කරගන්න පුළුවන් වුණා. ඉතින් හවස තේ එකක් බොන ගමන් බැල්කනි එකට වෙලා අපේ හෙට දවසේ කරන්නේ මොනවද කියලාත් අපි ප්ලෑන් කරගත්තා. ඉතින් මේ ජීවිතයේ දවස් අපිටත් නොදැනීම ඉක්මනින් ගත වෙනවා. ඉතින් අපි උත්සාහ කරනවා හැම දවසක්ම හොඳ විදිහට අර්ථාන්විත විදිහට ගත කරන්න.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ තවත් සුන්දර දවසක් අවසන් වුණේ. තවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හමුවට එනකන් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.